අයිබෝන් සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න තවත් සුබ ආරංචියක් අරගෙන ආවේ අප්‍රේල් මාසයේ. ඉතින් ඔයාලට මුදල් තමයි මේ අප්‍රේල් මාසයේ ලැබෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල අයට. ඉතින් මේ ආරංචිය නම් අස්සසුම දෙවනාතියරේ ඉල්ලුම් කරලා මේ වෙනකොට ඔයාට මුදල් නැවතිලා තිබුණ කෙනෙක් නම් ඔන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. කොතනකවත් ස්කිප් කරන්න නැතුව අවසානයේ තෙක් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන අය අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා notification bell එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් යාළුවනේ දෙවන අධීරයේ අයට මුදල් ලබා දෙන්න ගත්තේ ජූනි මාසයේ ඉඳලා ගිය අවුරුද්දේ 2025. ඉතින් මේ වෙනකොට හිග මුදල් ඔයාලට තියෙනවා. ඔයාගේ අභියාචනයේ බලලා ඉවර වෙනන් දුක් ගැනවිල්ල බලලා ඉවරයි නම් ඔන්න මේ වෙනකොට ඔයාට මේ මුදල් ප්‍රමාණය ලැබෙන්න නියමිතයි. ඒ කියන්නේ රුපියල් 50000ත් රුපියල් ලක්ෂයක් අතර මුදලක් ඔයාට ලැබෙන්න නියමිතයි. ඔයා මේ කාණ්ඩවලට අයත් නම් ඔයා දුප්පත් කාණ්ඩේ නම් අනිවාර්යෙන් ඔයාට ලක්ෂයකට ආසන්න මුදලක් ලැබෙන්න නියමිතයි. ඔයා සමවන්න 50000කට ආසන්න මුදලක් ඔයා අන්ත දුප්පත් කාණ්ඩේ නම් 17500. එතකොට ඔයාට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ලැබෙන්න නියමිතයි. ඔයා සංක්‍රාන්තික කාණ්ඩයක් නම් රුපියල් 5000 නම් රුපියල් 35000ත් රුපියල් 50000ත් අතර මුදලක් ලැබෙන්න නියමිතයි. ඉතින් මේවා ලැබෙන්න නම් ඔයාගේ account එකේ ඒ දුක් ගැනවිලි සහ විරෝධතා ඒ වගේම අභියාචනා කිසි දෙයක් නැති වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ ඒ දේවලුත් මේ වෙනකොට අවසන් අධීරයේ තියෙන්නේ කියලා ආශ්‍රයසම ප්‍රසාදක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරලා තිබුණා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔයාට සිස්ටම් එකේ පෙන්වන්න නැති වුණාට ඔයාගේ බැංකු ගිණුමට මේ මුදල් කෙලින්ම බැර වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා දැම්ම ඔයා ගිණුම ඕපන් කරපු බැංකුවට ගිහිල්ලා අද හෙටම ඔයාට ඒ ගිණුමට අදාළ බැංකු කාඩ් එකක් ලබා ගන්න කටයුතු කරන්න. ඒ වගේම SMS alert සේවාව එන විදිහට සක්‍රිය තත්ත්වයේ තියාගන්න. ඒ ෆෝන් නම්බර් දීලා ඒ දේවල් හදාගන්න. එතකොට ඔයාලට ලේසි. ඉතින් එහෙම දෙයක් මුදල් වැටුනොත් මම ඔයාලා ඉක්මනින් දැනුවත් කරන්න රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක. ඒ වගේම තමයි අස්සසුම වැඩි කරපු මුදල් කවද්ද බැංකුවට වැටෙන්නේ කියලාත් මම ඔයාලව ඉක්මනින් දැනුවත් කරන්නම්. ඉතින් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.